මිස් බියුරෝ කඩුව පෙරලගෙන ගිහිල්ලා ජූසින් රූම් එකට කොහොම හරි ඔබන්න. හරිය. ජූසින් රූම් එකට එතරට ගෙනිහිල්ලා මොනව කරන්නද? එයාව මිරිකනවා. හරියට පොල් මිරිකනවා වගේ. එයා ඉක්මනට හොත කරමු නේද? අම්මේ මොන හරි කරන්න ඉක්මනට. ළමයිනේ අපි යන්. පයින් යන හින්දා අපි ඉක්මන් කරොත් හොඳයි. තව බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මිස්ටර් වංකා කියන්න. මොකද පිටායට ඇතුළට එන්න දෙන්න හිතුනේ? එතකොට එයාට ෆැක්ටරි බලන්න පුළුවන් නේ. ඒත් මේ වෙලාවෙම ඇයි 5 දෙනෙක් විතරක්? මොකද්ද විශේෂ තෑග්ග? කාටද හම්බ වෙන්නේ? දැම්ම මේ විස්තර දැනගත්තොත් අකේ හඩු වෙනවා. බාලට හැමදාම නිල් පාට බෝලයක් වගේ ඉඳීද? ඔව් සමහර විට හරියට කියන්න බෑ. හැබැයිටම ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා චුයින්ගම් කකා ඉන්නකොට. ට්වින්ගම් වලට කැමති නැත්නම් මොකටද හදන්නේ? ඔයා ටිකක් කටවාගෙන හිටියොත් හොඳයි. මොකද ගොඩක් අය නැහින්නෙම කටින්දා. ඔයාට මතකද ඉස්සෙල්ලාම කාපු චොකලට් එක? නෑ. ඇත්තටම නම් විලීවොන් කට තමන් මුලින්ම කාපු චොක්ලට් කෑල්ලේ රස හොඳට මතක තිබුණා. අනේ ඔයාලා සමාවෙන්න ඕනේ චූටි කාලේට පෙන්නට පොඩ්ඩක්.